ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දියාව කොදේ උදව් අතර පැවැත්වෙන 20/20 තරඟාවලියේ දෙවන 20/20 තරඟය ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යම තරඟය. කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දියාව කොදේ කණ්ඩායමේ නායක ෂායි හෝප් තීරණය කරනවා ප්‍රථමයෙන් පන්දු යැවීමට. ඉතින් වෙනදා වගේම පිටට පිවිසෙනවා කුසල් මෙන්ඩිස් සමග පැතුම් නිස්සංක. කෙසේ වෙතත් හොඳ ආරම්භයක් ලබාගෙන සිටියදී පළමු තරඟයේදී වගේම පැතුම් නිස්සංක අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාම සමග පන්දු වාර දෙකක් ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩලු 3ක් දැවී යනවා. විශේෂයෙන්ම පෙර තරඟයේදී වගේම මෙම තරඟයේදීත් 40 සීමාවට පැමිණි විගස ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩලු 3ක් පිට දැවී යන්නේ විස්මයජනක විදියට. ඉන්පසුව කමිල් මිෂාරත් සමග එකතු වුණා කමිඳු මෙන්ඩිස් පෙර තරඟයේදී අර්ධ ශතයක් ලබාගෙන ශ්‍රී ලංකා ඉනිම සයුමත් කළ ක්‍රීඩකයා ඔහුට මෙම තරඟයේදී සාර්ථක වීමට හැකියාව ලැබෙන්නේ නැහැ. කෙසේ වෙතත් හිටපු නායක දසුන් ශානක පිටියට පැමිණි විගස මෙන්න මේ විදියට දැවැන්ත පහරවල් එල්ල කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු වේගය වැඩි කරමින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. මෙතෙක් වෙලා රණ බෝල් ගසමින් හිටි කමිල් මිෂාර එයින් ලොකු ජවයක් ලබා ගනිමින් පිට ප්‍රහාරය දියත් කරමින් දසුන් ශානකටත් කලින් ඔහුගේ අර්ධ ශතක ලබා ගැනීමට කමිල් මිෂාර සමත් වෙනවා. ඉතින් පෙර තරඟයේදී ඔහු කණ්ඩායමේ 11 දෙනා අතර සිටියේ නැතත් මෙම තරඟයේදී පැමිණි විගස හොඳ කම්බැක් එකක් ලබා දී ලකුණු 60ක් ලබා ගන්නේ පන්දු 41කින්. ඒ වගේම දසුන් ශානක 20/20 පිටියේ කොදෙව්වන්ට එරෙහිව ලබාගත් වේගවත්ම අර්ධ ශතක ලබා ගනිමින් පන්දු 24කදී ලකුණු 58ක් ලබා ගන්නේ යෝධ 6 පාර 4ක් එල්ල කරමින්. අවසානයේ මොවුන් දෙදෙනා ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 195ක දැවැන්ත ඉලක්කයක් මේ කින්ස්ටන් පිටියේදී බටහිර ඉන්දියාව කොදෙව් කණ්ඩායමට ලබා දෙනවා. ඉතින් පන්දු යැවීමේදී මුල සිටම හොඳ පීඩනයක් එල්ල කරන ශ්‍රී ලංකා කණ්ඩායම පළමු පන්දු වාරයේදීම නායක ෂායි හෝප් දවාගන්නේ දුනිත් වෙල්ලාලගේ විසින්. ඒ වගේම අපේ පන්දු යැවීම බලන්නේ ප්‍රමුඛයා වන දුෂ්මන්ත චමීරගේ ඥානාන්විත පන්දුවක් හමුවේ බ්‍රෙන්ඩන් කින් ලකුණු 2කට ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් වෙනවා. ඉතින් විශේෂම කාරණය තමයි මේ කඩලු දෙකම දැවී යන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ රිවිව් කිරීම තුලින්. ඉතින් අපි දැක්කා මේ තරඟය පුරාවටම දුර්වල විනිසුරුවන්ගේ තීරණ නිසා ශ්‍රී ලංකා කණ්ඩායම දෙසින් තරඟය ඈතට යන අවස්ථා කිහිපයක්. ප්‍රවේශකාරී පිතිකරුවන් දෙපළක් වන රෝමන් පවෙල් සහ ෂිම්රන් හෙට්මයර් වේගවත් ලකුණු 81ක් තුන්වන කඩුවට එකතු කරන්නේ ශ්‍රී ලංකාව දෙසින් මදක් තරඟය දෙපිලට දෝලනය කරමින් මෙන්න හෙට්මයර්ට දුර්වල විනිසුරු තීරණ ලබා දුන් තවත් අවස්ථාවක් මේ තරඟයේදී. එයින් නොනැතුණු ශ්‍රී ලංකා කණ්ඩායම හෙට්මයරෝ මේ විදිහට දුවද්දී දවාගන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණ බලාපොරොත්තු ඉහළ නංවමින්. ඒ වගේම එම පන්දු වාරයේදීම ක්‍රියාත්මක වන මහේෂ් තීක්ෂණ සමත් වන ප්‍රවේශකාරී පිතිකරු රෝමන් පවෙල්ද ක්‍රීඩාගාරයට යවමින් ශ්‍රී ලංකා කණ්ඩායම දෙසට තරඟයේ ජයග්‍රහණය හැරවීමට. කෙසේ වෙතත් බටහිර ඉන්දියාව කොදෙව්වන් සතුව ප්‍රබල පිතිකරන ලැයිස්තුව සිටිනවා. ඔවුන්ගේ 11 වෙනි පිතිකරුවට පවා ලේසියෙන් 6 පහර රැස් කිරීමට පුළුවන් පිතිකරුවන් තමයි සිටින්නේ. එය අද අප තරඟයේ හොඳින් දුටුවා. ඒ කෙසේ වෙතත් කොදෙව් කණ්ඩායමට අද සිදුවනවා අපේ ප්‍රබල දඟපන්දුවන්නන් ඉදිරියේ අද දන ගැසීමට. ඉතින් අපේ දඟපන්දුවන්නන් තිදෙනා අද සමත් වෙනවා ප්‍රබල බටහිර ඉන්දියාව කොදෙව් පිතිකරන ලැයිස්තුවේ ප්‍රධාන කඩලු 6ක් ගලවා ගැනීමට. ඒ අනුව වනිදු හසරංග කඩලු 3ක් දුනිත් වෙල්ලාලගේ කඩලු 2ක් සහ මහේෂ් තීක්ෂණ 1 කඩලුවක් බැගින් ලබා ගනිමින් එම කඩලු 6 ලබා ගන්න අතර ඒ වගේම තමයි අපේ සුපිරි වේග පන්දුව දුෂ්මන්ත චමීර පන්දු වාර 3 එක් පන්දුවකදී ලකුණු 9ක් පමණක් ලබා දී කඩලු 3ක් ලබා ගැනීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 37ක ජයග්‍රහණයක් ගෙනීමට සමත් වෙනවා. තරඟාවලියේ ඉදිරි තොරතුරු දැන ගැනීමට අප සමග එකතු වන්න SLC Show YouTube channel එක subscribe කරන්න.